මොකද දාලා තියෙන්නේ? තදින් වර්ෂාව ඇති දිනවල ඉහත තුනෙහි සඳහන් කළ අධිවේගී මාර්ගයේ වාහන කිරීමේදී පවත්වාගත යුතු උපරිම වේගය මෙන්න මෙච්චරයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් වැහි දවසක නම් යන්න පුළුවන් ප්‍රවේගය මෙච්චරලු. 25ටම යන්න බෑ කියලා කියනවා. 25 නෙවෙයි 24ම. මේ අපි හොයාගත්ත 24ටම යන්න බෑලු. දැන් යන්න පුළුවන් 15ට විතරයිලු. අයියෝ පව් නේද? පව් නෑ. අනතුරු වළක්ව ගන්න තමයි එහෙම කරලා තියෙන්නේ. තදින් වර්ෂාව ඇති විට අධික ප්‍රවේගයෙන් වාහනේ ධාවනය නොකරන ලෙසට ප්‍රේදුරන්ට අවවාද කිරීමේ ප්‍රධාන හේතුව කුමක්ද? මොකද්ද? යකෝ වහින දවස් වලට මාර්ගය ලිස්සනවා. එහෙම ලිස්සලා ගිහිල්ලා අනතුරු වෙන එක වළක්වන්න තමයි මොකක් කියලා තියෙන්නේ? අවවාද කරලා තියෙන්නේ. එහෙනම් ලියන්න පුළුවන් ඕනම මොලේට වාහනය ලිස්සා ගොස් අනතුරු සිදුවීම වැළැක්වීමට යනවා ඊළඟ එකට. මේක දැන් විද්‍යාත්මකව පැහැදිලි කරන්නලු. ඔබේ පිළිතුර විද්‍යාත්මකව පැහැදිලි කරන්නලු. මොකද වෙන්නේ? වැහි දවස්වල විද්‍යාත්මකව කියන්නේ පුතේ මෙතන ලිස්සලා යනවා කියන්නේ කවුරු සම්බන්ධ එකක්ද? විද්‍යාවේ ඝර්ෂණය සම්බන්ධ එකක්. ඕක මතක් වෙලා ඔය වචනේ තිබ්බනම් ලකුණු දෙනවා. කොහොමද ඔය වචනේ? ඔය වචනේ විතරක් තිබ්බට බෑ. ඒක ඉතින් පැහැදිලි කරන්න ඕනේ. මොකක්ද වෙන්නේ වැහි දවසට? වැහි දවසට පොළොවයි අර රෝද අතරයි තියෙන ඝර්ෂණ බලය අඩු වෙනවා. ඝර්ෂණ බලය අඩුයි කියන්නේ මොනවා වෙනවද? ලිස්සලා යනවා. ඒ පවුඩර් එහෙම දාද්දි පවුඩර් ලිස්සනවනේ ලිස්සන සුළුයිනේ. බේබි ක්‍රීම් ඔයිල් වගේ ඔයාලා ලිස්සලා යනවා. නේද? එතකොට මොකද වෙන්නේ? අර ඝර්ෂණ බලය අඩු වෙනවා. දැන් හොඳට හිතන්නකෝ අපිට දැන් කුෂ්ඨයක ලිස්සලා යන්න ඕන නම් අපි ඒකට දැන් ඔය ගෙදර ගෙවල් එහෙම හොදද්දි දැකලා ඇති ටයිල් උඩට අර සබම් පෙන එහෙම දාලා ලිස්සලා යන්නේ. ඇයි මේ මොකද වෙන්නේ ලිස්සලා යන්න හේතුව? ඝර්ෂණ බලය නැහැ. ඝර්ෂණ බලය අඩුයි. ඉතින් ඒවා ඉතින් ඔළුවට එන්න ඕනේ ඈ. තදින් වර්ෂා විද්‍යාත්මකව පැහැදිලි කරන්න මෙහෙම ලියමු. වර්ෂාව ඇති දිනවල වාහනේ ටයර හා මාර්ගය අතර ඝර්ෂණ බලය අඩු වන නිසා. වර්ෂා වල ටයර අතර හා මාර්ගය අතර ඝර්ෂණ බලය අඩු වන නිසා. යමු ඊළඟ ප්‍රශ්නෙට. තදින් වර්ෂාව ඇති දිනක ඉහත තුනෙහි සඳහන් කළ අධිවේගී මාර්ගයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා. අධිවේගී මාර්ගයේ දැන් දිග හොයාගත්තා මතකයිනේ. දැන් මට ආයෙ උඩට යන්න බෑ. අධිවේගී මාර්ගයේ දිගාව 20 කිලෝමීටර් 27යි කියලා. ආරම්භයේ සිට අවසානයේ දක්වා ගමන් කළ බීනම් වාහනයක මේ වර්ෂාව ඇති දිනක චලිතයේ පහත සඳහන් පරිදි විය. එය නිශ්චලතාවයෙන් ආරම්භ කර. එන්නම් පුතේ මේක අඳින්න වෙනවා. ප්‍රධාන ප්‍රශ්න අංක 7 රෝම ඉලක්කම් 4 මේ 4 නේ රෝම ඉලක්කම් 5 නේද? ඉතින් අහන්නේ මොකන්ද? මෙන්න මේ පාරේ පළමු තප්පර 10 ඒකාකාර ලෙස ත්වරණය වුණාලු වස්ස දවසේ. ඊට පස්සේ උපරිම ප්‍රවේගය ගත්තලු කීයකටද? 15කට ගත්තලු. ඊට පස්සේ ඉන්පසු එම ප්‍රවේගයෙන්ම යම් කිසි කාලයක් ගමන් කර. පසුව අවසාන තප්පර 10 තුල ඒකාකාර ලෙස මන්දනය වී අධිවේගී මාර්ගයෙන් නිශ්චලතාවයට පත් වුණාලු. මොකද මේ කියන්නේ? මෙන්න පාර මෙන්න වාහනේ ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි. තප්පර 10ක් ඇතුළත මෙයාගේ ප්‍රවේගය මෙයා ගත්තා කියනවලු 15ට. ඊට පස්සේ යම්කිසි දුරක් යම්කිසි කාලයක් එම ප්‍රවේගයෙන්ම ගියාලු. හරි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ආයෙ තප්පර 10ක් ඇතුළත ඊළඟ තප්පර 10 ඇතුළත මොනවද වුණා කියන්නේ? ප්‍රවේගය කීය කරගත්තලුද? බිඳුවට ආවලු. ඔක ගහ ගන්න බැරි කමක් නැහැ නේ කාට හරි නේද? එයම අපේ ප්‍රශ්නෙට. ප්‍රශ්න අහලා තියෙනවා අවසාන තප්පර 10. මෙම තොරතුරු දක්වමින් B වාහනයේ චලිත දාල ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අන්න. මොකද මේ යන්නේ? මේ චලිතයට දාලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඔන්න ගැහුවා. මේ පැත්තේ කාලය අක්ෂය නම් කරා නම් අක්ෂයේ ඒකකයක් දාන්න කාලයමයි ඉන්නේ තප්පර වලින්. අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ප්‍රවේගයමයි ඉන්නේ නම් කරා ms ඍණ 1. මම කඩා ගන්නම් පළවෙනි තප්පර 10 ඊළඟ කොටස ඊළඟ තප්පර මම මෙහෙම ගන්නම්. පළවෙනි තප්පර 10 ප්‍රශ්නයක් නෑ. එන්න ඊළඟ අවසාන තප්පර 10 මේ කාලේ අපි දන්නේ නැහැ. මේ කාලේදී කොහොමද ගියා කියන්නේ? මේ කාලේදී ප්‍රවේගය කීයට ආවලුද? 15ට ආවලු. මෙන්න 15 කියලා දාන්නම් මම. තප්පර 10 ඇතුළත මෙයාගේ ප්‍රවේගය කීයට ආවලුද? 15ට ආවලු. මේවා කෙලින් අනින්නේ නැහැ මම එතක කරාට. ඊළඟ තප්පර ටික කී කියන කාලේදී ඒක දීලා නැහැ. ප්‍රවේගය 15 වෙන්ම ගියලු. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ.
ඊළඟ තත්පර 10ේදී මන්දරේ එල්ලු ගියේ. ඒ කියන්නේ ප්‍රවේගය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. මෙන්න මොකද මේ? ඔන්න ප්‍රවේගය අඩු වෙන එකක් ඇඳලා. ප්‍රස්ථාරය ඔන්න ඔහම ආවනම් ලකුණු දෙනවා. ඔය සේරම ලකුණු මේ විදිහට ඇඳලා තියෙනවා නම් ප්‍රස්ථාරයට ලකුණු 3ක් දෙනවා. අයියෝ ඉරි පිටින් ගන්න තියෙන ලකුණු නේද? හරි. එහෙනම් යමු අපි මේ ප්‍රස්ථාරය ඔන්න ඇඳලා ඊළඟ ප්‍රශ්නෙට. B වාහනේ රදි වේගී මාර්ගයේ ගමන් කිරීමට ගත වූ මුළු කාලය. දැන් ඔන්න වැඩක් කියනවා. මොකද්ද වැඩේ කියන්නේ? මෙයා අහනවා මේ පාරේ මෙයාට යන්න කොච්චර කාලයක් ගියාද කියලා. කොහොමද හොයන්නේ? මෙතන නම් 10යි කියලා දන්නවා. මෙතනත් 10යි කියලා දන්නවා. දැන් මේ කවුද හොයාගන්න ඕනේ? T හොයාගන්න ඕනේ. T හොයාගන්න ඕනේ. T හොයාගත්ත නම් කාලය හොයාගන්න පුළුවන්. මේකට මොකද කරන්න තියෙන එකම සැලැස්ම. සැලැස්ම තමයි පුතේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දත්ත දෙකක් අපිට ගන්න පුළුවන්. දත්ත ගොඩක් තියෙනවා. දත්ත දෙකක් ගන්න පුළුවන්. මොනවද දත්ත දෙක? එකක් අනුක්‍රමණය. ඔකින් ගන්න පුළුවන් පුතේ ත්වරණය. මතක තියාගන්න. කොහෙන්ද ආවේ කින්න බඳ වැඩක් නැහැ මතක තියාගන්න. අනුක්‍රමණය ගත්තා නම් ත්වරණය ගන්න පුළුවන්. මෙන්න මේ ආවරණය වන කොටසේ වර්ගඵලය ගන්න. ඒක ගන්න බැරිද පුළුවන්. මේ ත්‍රිකෝණයක් මේ සමචතුරස්‍රයක් නේ ඍජුකෝණස්‍රයක් කියලා හිතමු මේ ත්‍රිකෝණය. ඕකේ වර්ගඵලය ගන්න බැරිද පුළුවන්. ආවරණය වන කොටසේ වර්ගඵලය ඔන්න ඕකෙන් ලැබෙනවා මේ පාරේ මුළු දුර නැත්තම් විස්ථාපනය. ආපහු විස්ථාපනය කියලා. ඔන්න දත්ත දෙකයි. ඕනෑම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙන්න මේ දත්ත දෙක නම් ගන්න පුළුවන්. දත්ත හුඟයි නේද? එහෙනම් අපි යමු අනුක්‍රමණය හරි ආවරණය වන කොටසේ වර්ගඵලය හරි. එහෙනම් දැන් මේකේ තියෙන්නේ හොයන්න ඕනේ. මම නිකමට ඔයාලට මතකද මම මෙතන ඇන්දා ඉස්සෙල්ලා කිව්වා මේ පාරේ මුළු දුර යාලා ගානේදී නොකියා කියලා තියෙනවා. ගානේදී අපි හොයාගත්තා කිලෝමීටර කීයයි කියලාද? 27යි කියලා. එහෙනම් දැන් මේ ප්‍රස්ථාරයේ තැඳපු එකේ ඔයාලට තේරෙන්න ඕනේ මේකේ මේ දැන් මේ හොයන්න යන්නේ t. අනුක්‍රමණය ගැලපෙන්නේ නැහැ. තොරණයක් කියවට වැඩකුත් නැහැ නේ. t හම්බෙන්නේ නැහැ නේ කොහෙවත්. තොරණයක් ගන්නවා නම් මේ කොටස විතරනේ ගන්න වෙන්නේ නේ. මෙන්න මේ කොටස විතරනේ ගන්න වෙන්නේ. මේකේ තොරණයක් නැහැ නේ. එතකොට මේකේ t එන්නේ නැහැ. එහෙනම් ගන්න තියෙන එකම දත්තය විස්ථාපනය විතරයි. විස්ථාපනය කොහොමද ගන්නෙ? විස්ථාපනය සමානයි ආවරණය වන කොටසේ වර්ගඵලය. ඕක d නේද? සිම්පල් d විස්ථාපනය ගන්න පුළුවන් ආවරණය වන කොටසේ වර්ගඵලය. විස්ථාපනය කීයද? ඉතලා ගත්තා 27000 මීටර. ආවරණය වන කොටස මොනවද? ප්‍රස්ථාරයේ තියෙන ඉස්ලාම ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට පස්සේ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. මේක t මේක 15යි. මේක 10යි මේ උස 15යි. වර්ගඵලය. ඊට පස්සේ ආයෙ තියෙනවා මේ පැත්තට ත්‍රිකෝණයක්. ඒකේ වර්ගඵලය. ඔය ටිකනේ ආවරණය වන කොටසේ වර්ගඵලය. මේකෙත් ලම්බ උස 15යි ආධාරක පාළි 10යි. හොයන්න බැයිද වර්ගඵලය? පුළුවන්. එහෙනම් 27000 සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නේ භාගයයි ආධාරක පාදයේ 10යි මෙන්න තියෙනවා ලම්බ උස 15යි. මේකේ වර්ගඵලය 15 ගුණ කිරීම t. මේකේ වර්ගඵලය භාගයයි ආධාරක පාදයේ 10යි ලම්බ උස 15යි. එන්න එක වගේ ඒවා දෙකක් තියෙනවා. එන්න එක වගේ ඒවා දෙකක් තියෙනවා. එහෙනම් 27000යි මම මේ සුළු කරන පාට කියලා දෙන්නේ නැහැ. එක වගේ ඒවා දෙකක් තියෙන හින්දා මට මේක පුළුවන්. කීයයි කියලා ගන්නද? තේරෙන්න ඕනේ. දෙවරක් මෙන්න මේ කොටස භාගයේ වරක් 10 වරක් 15. 15 ගුණ කිරීම t. දෙකට දෙක කැපුවා 10 වරක් 15. 10 වරක් 15 150යි. නම් 27000 සමානයි 150යි ධන 15යි t 150යි. 150න් එහා පැත්තට යනවා 27000න් 150ක් අඩු වුණාම එනවා 26850යි කියලා. 15යි t. දැන් ඉතින් t බෙදන්න. t සමානයි 26යි මේ 15න් බෙදන්න වෙනවා ඉතින්. මොකද කරන්නේ? අපි නිකන් 3ෙන් බෙදලා බලමු දෙපැත්තම ඉස්සෙල්ලා. 26ට 3ෙන් බෙදුනොත් 8යි 4යි 2යි 28ට 7යි නෑ 9යි 9 වරක් 3 27යි 15 ආන්න 5යි බිඳුවයි. මෙතෙන් එනවා 3ෙන් බෙදුනාම 5යි. අයි 5ෙන් බෙදනවද කියලා බලමු. එතකොට එනවා බෙදනවා 1යි මෙතනට එනවා 39 වරක් 35යි 4යි 45යි කියන්නේ 9 වරක් 45යි 1790යි කියලා එනවා. තප්පර 1790ක් යනවලු වර්ෂා දිනයක මෙන්න මේ පාරේ මෙතන ඉඳලා මෙතෙන්ට යන්න. එහෙනම් දැන් ඔයාලට ආවේ t නේ. t මේක ආව කීයයි කියලාද? 1790. මේ තියෙන t කියන්නේ මේ කොටසනේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස 1790. එහෙනම් පාරේ යන්න යන මුළු ගාන කීයද? මේ දෙකට තප්පර කීයක් එකතු වෙනවද? 20ක්. 1790ට 20ක් එකතු වුණාම 1810යි. එහෙනම් මුළු කාලය
1810යි තප්පර කියලා තිබ්බනම් ලකුණු දෙනවා. වැඩි ගොඩ. යමු ඊළඟ ප්‍රශ්නෙට. බී වාහනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3000 නම් උපරිම ප්‍රවේගයෙන් ගමන් කළ අවස්ථාවේ ගම්මිතාවය. ඒ කතා කර කර ඉන්න දෙයක් නැහැ. ගම්මිතාවය හොයන සමීකරණයක් තියෙනවනේ. E ඈ ගම්මිතාවය සමානයි m ගුණ කිරීම v ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 3000යි. උපරිම ප්‍රවේගයෙන් කීයද? 15 වෙනි 3000යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ B අවස්ථාවේනේ. වේගය 15යි ms ඍණ 1. එතකොට එනවා පුතේ 4500යිද නෑ 45000යි kgms ඍණ 1 කියලා. අන්න ගම්මිතාවයත් හෙව්වා. ඊළඟ ප්‍රශ්නෙටත් අපි හොම්මම යමු. රියදුරන් විසින් වාහන ධාවනය කිරීමේදී ඉදිරි පැති කණ්ණාඩි කෙරෙහි සෑම විටම අවධානය යොමු කිරීම ක්‍රියානුතුරු වලින් වැළැක්වීම සඳහා වැදගත් වෙනවලු. වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිත කරන දර්පණ වර්ගය. ඉතින් මම මේක පැහැදිලි කරන්නේ දර්පණ වර්ග දෙකක් තියෙනවා. අවතල හා පැහැදිලි කරන්නේ නැහැ කියලා කරනවානේ උත්තර. ඒ මගේ හැටි ඈ. මේ උත්තර දර්පණය මෙන්න මෙහෙම පිටතට නෙලා ආපු එකක්. අවතල දර්පණ මෙන්න මෙහෙම ඇතුළට නෙලා ආපු එකක්. අවතල දර්පණ කොහෙද ගන්නෙ? ඉතින් අවතල දර්පණ අපි ගන්නවා වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු භාවිතා කරන. අර කට ඇතුළට දාන්නේ. දාලා ඩෙන්ටිස්ට්ලා ගාවට ගිහලා ඇතින්නේ. දන්ත වෛද්‍යවරු භාවිතා කරන උපකරණ. එතකොට ඔය මේකප් අයිටම් වල තියෙන අර චූටි කණ්ණාඩි ගැහන ළමයි නම් දන්නවා. මේකප් අයිටම් වල තියෙනව නේද අර චූටි කණ්ණාඩිය? ඒවා. උත්තර දර්පණ. උත්තර දර්පණ වල තියෙන පුතේ වාහනවල පැති කණ්ණාඩි. ඔය සමහර ඔය කඳු පාරවල් වල පැත්තේ දාලා තියෙන පාර අයිනේ කණ්ණාඩි. මාර්ගයේ දෙපස ඇති කණ්ණාඩි. ඒ අර පිටිපස්සෙන් එන අය බලා ගන්න තියෙන්නේ. ඒවට ගන්න ඔය කියන උත්තර දර්පණ. දැන් කියන්න මේක ගන්නේ මොකද්ද? උත්තර දර්පණ. වාහන ධාවනය කිරීමේදී එම දර්පණ කෙරෙහි අවධානය යොමු කිරීම රියන්තුරු වළක්වා ගැනීම සඳහා ඉවහල් වන්නේ කෙසේද? පිටිපස්ස බලපුවාම මේකේ අනතුරු වළක්වා ගන්න කොහොමද මේ ඉවහල් වන්නේ? ඉතින් පසුපස හොඳින් පේනවනේ බා. ඒක තමයි ඉවහල් වන්නේ. පසුපස හොඳින් පෙනීම. ඒක තමයි ඉවහල් වන්නේ. ඉතින් වෙන අනේ මන් දන්නේ. ඉතින් පසුපස හොඳින් පේනවා උත්තර කාසියකින්. උත්තර දර්පණයකින්. පිටිපස්ස හොඳට එකවර බලා ගන්න පුළුවන්. පසුපස හොඳින් එකවර බලා ගැනීමට හැකියාව නැත්නම් හොඳින් පෙනීම. දැන් තියෙන අපිට 8 වෙනි ප්‍රශ්නය. එතකොට 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්ඩල් විසින් ගෙවතු මේජාකයේ තෝරාගෙන ආවේනිය පිළිබඳ කරන ලද පරීක්ෂණයට අදාළ රූප සටහන් පහත දැක්වේ කියලා කියනවා. එතකොට මෙන්ඩල්ගේ පරීක්ෂණය මතක තියෙන්න ඕනේ. අද මෙයා ගත්තේ අර ගෙවතු මේජාකයක් කරන් ඒකේ පරස්පර ලක්ෂණ එකින් එක ප්‍රවේණිගත වන ආකාරය බලපු එකනේ මෙයා කරේ. එතකොට දැන් මේ රූප සටහන් අපි ඒ තියරි කොටසේදී ඒක කතා කරා. එතකොට මේ තියෙන්නේ මාතෘ බීජ දෙක. දැන් මේකේ සලකලා තියෙන්නේ බීජය පරස්පර ලක්ෂණය තමයි බීජය රවුම්ද නැත්නම් හැකිලිලාද කියන එක තමයි මෙයා පරීක්ෂණය කරලා බැලුවේ. ඊට පස්සේ මෙයා ඉස්සල්ලාම කරේ රවුම් බීජයක් ගත්තා. දැන් මේක හැටියට මම මේක චුට්ටක් කියලා දෙන්නම්. රූපානුදර්ශය කියන්නේ පුතේ එයාගේ අර පිටට පේන ලක්ෂණය. ප්‍රවේණි දර්ශය කියන්නේ ඔයාලා දන්නවා ඔය මොකක් වුණත් ලක්ෂණයක් පෙන්වන්න ඥාන දෙකක් බලපානවානේ. මේ ඥාන දෙක තමයි පෙන්වලා තියෙන්නේ. මෙහෙම කැපිටල් වලින් පෙන්වන්නේ ප්‍රමුඛ ඥානය. මේක කැපිටල් අකුරෙන් පෙන්වලා තියෙන ප්‍රමුඛ ඥානය. සිම්පල් අකුරෙන් පෙන්වන්නේ නිලීන ඥානය. ඒකට ප්‍රමුඛ ඥානය පෙන්වන්නේ කැපිටල් මේක නම් R. නිලීන පෙන්වන්නේ නිලීන ඥානයක් නම් පෙන්වන්නේ සිම්පල් R. දැන් මම කිව්වා මොකක් හරි ලක්ෂණයක් තීරණය කරන්න මෙහෙම ඥාන දෙකක් බලපානවා කියලා. මේ ඥාන දෙකක් බලපානවා. එතකොට දැන් මේ රවුම් බීජය කියලා ඒක පෙන්눔 කරලා තියෙන්නේ ප්‍රවේණි දර්ශය තමයි කැපිටල් R. හැකිලුණු බීජය පෙන්වලා තියෙන්නේ සිම්පල් R. තව තියෙන පුළුවන් අවස්ථාවක් තමයි කැපිටල් R සිම්පල් R. එතකොට ඒකත් අපේ ලක්ෂණ වල හැටියට මේක අපි කියනවා මේක පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණය. ඒ කියන්නේ මේක මොකක් වෙන්නේ නැද්ද? රවුම් බීජ වෙන්න ඇති. හේතුව කැපිටල් ප්‍රමුඛ ලක්ෂණය තමයි පෙන්වන්නේ. අපි කැපිටල් වලින් පෙන්වන්නේ රවුම් නම් සිම්පල් R වලින් අපි හිතමු මේ හැකිලුණු කියන එක. එතකොට මේකේ ප්‍රමුඛ ලක්ෂණය රවුම් කියන එක. ඒ නිසා මේකේ පෙන්වන්නේ රවුම් බීජයක්. එතකොට මේක හැකිලුණු. ඒ සිම්පල්නේ. මේක රවුම්. හරි. මම හිතනවා ඒක තේරුණා කියලා. එතකොට මේ කොටස් තේරුන්නේ නැත්නම් මගේ YouTube එකේ ප්‍රවේණියට අදාළ පාඩම් මම කරලා තියෙනවා. ඒක චුට්ටක් බලන්න. හරි. දැන් එතකොට ඕනෑම මේ ඥානයක් ඔයාලා දන්නවා ජන්මාන හදද්දී මොනවා වෙනවද? එයා ස්වාධීනව වියුක්ත වෙනවා. දැන් මේ බෙදෙනවා. ඒතකොට කැපිටල් R බෙදෙද්දී කැපිටල් R කියන ඒ ඥාන දෙක බෙදෙද්දී කියන්නේ විභාජනය වෙද්දී ජන්මාන හදනවා කියන්නේ දන්නවනේ ජන්මාන
ශුක්‍රාණු හරි ඩිම්බ හරි පරාග හරි ඩිම්බ හරි ශාකයක නම් මම හදද්දී ඔයාලා දන්නවා මේ ඥාන දෙක ස්වාධීනව යුක්ත වෙනවා කියලා. ඒත් මේකත් ස්වාධීනව යුක්ත වෙනවා. දැන් ඒක නිරූපණය කරන්න මෙහෙම දෙන්නෙක් ඕනේ නෑනේ. කාර් කෙනෙක් පෙන්නුවා නම් ඇතිනේ. ඒ හින්දා තමයි එහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්න දැන් ජන්මානු මෙන්න හැදුවා. ජන්මානු හදලා අර මලයි රේණුයි ශාකයක් මලේ රේණුයි අර රේණු වල තියෙන පරාගයි පරාග ගිහිල්ලා කලංකේනකට තැම්පත් වෙලා ඩිම්බේ ඔන්න හැදුනා. ඩිම්බේ අර සංසේචනය වුණා. ඒ හැදිච්ච එකට යුක්තාණුව කියලා කියනවානේ. අන්න එහෙම හැදිච්ච බීජය රවුම් බීජයක් කියලා කියනවා. ඇයි මේ පේන දෙනවා කැපිටල් R සිම්පල් R එකතු වෙද්දි මම ඉස්සෙල්ලා පෙන්නුවා. පෙන්වන්න ප්‍රමුඛ ලක්ෂණය එහෙනම් කවුද? රවුම්. ඒ රූපානුදර්ශය පේන ලක්ෂණය තමයි රවුම් කියන හැඩය. දෙවෙනි දර්ශය තමයි මෙන්න මේක. කැපිටල් R සිම්පල් R. ලේසි. හරි. දැන් අපි යමු මෙයා මොකද්ද මේ අහන්නේ කියලා එකට. මෙම පරීක්ෂණයේදී යොදාගෙන ඇති පරස්පර ලක්ෂණ මොනවද කියලා අහනවා. ඉතින් ඒක කියන්න දෙයක් නැහැනේ. අරන් තියෙන ලක්ෂණ තමයි මොකද්ද? රවුම් බීජයි හැකිලුණු බීජයි. දැන් අපිට උත්තරේ ලියන්න පුළුවන් පරස්පර ලක්ෂණ විදිහට රවුම් බීජ හා හැකිලුණු බීජ. ඔක තමයි උත්තරේ. ඊළඟට මෙම ක්‍රියාවලියේදී ඌරණ විභාජනය සිදුවන්නේ කුමන පියවරේදීද? ඌරණ විභාජනය සිදුවෙන්නේ කොතනදීලාම? මේ මං කිය ඌරණ විභාජනයක් කියන්නේ අර ස්වාධීනව වියුක්ත වෙනවා කියලා. මේ අර තිබ්බු ලක්ෂණ ඥාන දෙක එක ලක්ෂණයක් තියෙන ඥාන දෙක ජන්මානු හතද්දි මොනව වෙනවද? ස්වාධීනව වියුක්ත වෙනවා. ඒ කියන්නේ ඌරණ විභාජනයක් වෙනවා. ලෝක දන්නවා. දන්න කතාන්දරයක්. ඌරණ විභාජනය වෙන්නේ මෙතන ජන්මානු සාදද්දි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොනවා සාදද්දිද? ජන්මානු සෑදීමේදී කියලා. ඒ ප්‍රශ්නේ හරි. ඊළඟට යනවා. ඉහත පරීක්ෂණයට අනුව F1 පරම්පරාවේ කො F1 මේ තියෙන F1 පරම්පරාව. F1 පරම්පරාවේ කවුද ආවේ? රවුම් බීජ. ප්‍රවේණි දර්ශය කැපිටල් R සිම්පල් R. හරි. ඒකාංග මුහුමක ලක්ෂණය. ඒ කියන්නේ මේ වගේ මුහුමක්. ප්‍රවේණිගත වන ආකාරයේ රූප සටහනක් මගින් පෙන්වන්න. ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R බීජයකුයි තවත් කැපිටල් R සිම්පල් R බීජයකින් හැදිච්ච ශාකයක තියෙන පුෂ්පයේ පුෂ්පණි හේතු වෙන පුතේ බීජය හැදෙන්න. අපි ඔක දන්නවනේ ඵලය හැදෙන්න. ඵලය හෝ බීජය හැදෙන්න හේතු වෙන්නේ ඕකනේ. ඒතකොට දැන් මෙන්න හැදලා තියෙනවා රවුම් බීජ සහිත ශාකයක් කියලා හිතන්න. මේ දෙන්නෙක් එකතු වෙලා අහන්නේ. එයාලගේ ඒකාංග මුහුම කියන්නේ මේ දෙන්නෙක් එකතු වෙලා හැදෙන්න පුළුවන්. පැල කවුරු වෙන්නේ නැද්ද? බීජ කවුරු වෙන්නේ නැද්ද කියලා ඔය අහන්නේ. අන්න එහෙම වෙන ආකාරයේ රූප සටහනකින් පෙන්වන්න කියලා කියනවා. එහෙනම් අර විදිහටමයි මම මෙතන චුට්ටක් මේ ටික මකන්නම්. මෙතනින් මම ලියනවා ඔන්න බලා ගන්න. අර විදිහටමයි. එහෙනම් අපිට පළවෙනියටම ලියන්න පුළුවන් දැන් කෝ F1 පරම්පරාව මෙන්න F1 පරම්පරාව කොහොමද ඉන්නේ යාලා? කැපිටල් R සිම්පල් R මොන බීජ විදිහටද ඉන්නේ? මොන බීජ විදිහටද ඉන්නේ මෙයාලා? හැකිලුණුද රවුම්ද? රවුම් බීජ. මම ඕන රවුම් බීජ කියලා කියනවා. ඒකෙත් මෙතෙන්ට ඕනේ නැහැ ඈ. ඔයාලා දන්නවා. හිතේ තියාගෙන ඉන්න. ඒ වගේ තවත් රවුම් බීජ තියෙන ශාකයක පුෂ්ප දෙකක් ස්වපරාගණය නෙමේ මෙතනදී කරන්නේ පරපරාගණය කරනවා. පරපරාගණය කරන්න ඉස්සෙල්ලා මෙයාලා පරාගයි ඩිම්බයි හැදෙන්න එපේ. ඒ කියන්නේ මෙයාලා ස්වාධීනව මොනව වෙන්න ඕනද? වියුක්ත වෙන්න ඕනේ. ඔන්න කැපිටල් R, සිම්පල් R, මෙයාත් කැපිටල් R, ඔන්න සිම්පල් R. දැන් ඉස්සෙල්ලා වගේ මේකේ තනි කෙනෙක් ලියන්න පුළුවන්ද? බෑ. තේරෙන්න ඕනේ. මොකද හේතුව මෙතන කැපිටල් R කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා, සිම්පල් R කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. මෙතන එහෙම නෙමෙයි න්‍යාය මතකද? සිම්පල් R බෙදෙද්දී ආවේ කවුද? ඔන්නෝම R දෙන්නේ. ඒකට ඒ දෙන්න වෙනකොට එක්කෙනෙක් දාන්න අපිට පුළුවන්. හැබැයි මෙතන එහෙම නෙමෙයි දෙන්න වෙනස්නේ. ඒ හින්දා එහෙම ලියන්න ඕනේ. හරි. මේ තමයි මොකද්ද හැදුනේ මේ හැදුනේ ජන්මානු. අර විදිහටමයි. ජන්මානු. හරි. දැන් ජන්මානු මොකද වෙන්නේ? ජන්මානු අපිට පුළුවන් සංසේචනය කරන්න. සංසේචනය කරන විදිය මම මෙන්න මේ තරහනින් පෙන්නනවා. මෙතන එක ජන්මානුවක් හැදෙනවා R කියලා. එයා දැන් මෙයා හිතන්නකෝ ඔයාලා කුමාංගය කියලා මේ ජායාංගය කියලා හිතන්න. ඔන්න දැන් අර පරාගයක් ඩිබ්බයත් එක්ක එකතු වෙනවා. හැදෙන්න පුළුවන් කවුද? ජාන දෙක එකතු වෙන්න පුළුවන් කැපිටල් R කැපිටල් R. කවුද කැපිටල් R කියන්නේ පුතේ? කවුද කැපිටල් R කියන්නේ? රවුම් බීජද? හැකිලුණු බීජ? රවුම් බීජ. ඊළඟට ආයෙ කැපිටල් R එකතු වෙන්න පුළුවන් කාත් එක්කද? සිම්පල් R. එහෙනම් ඔන්න කැපිටල් R සිම්පල් R. ඒ කවුද? ඒත් රවුම් බීජයක්. ඊට පස්සේ ආයෙ එකතු වෙන්න පුළුවන් මේ සිම්පල් R මේ කැපිටල් R. එහෙනම් අපිට ආයෙ ලියන්න පුළුවන් කැපිටල් R සිම්පල් R. එහෙනම් මේ කවුද? මේත් මොන බීජයක්ද? රවුම් බීජයක්. ආයෙ එකතු වෙන්න පුළුවන් සිම්පල් R සිම්පල් R. සිම්පල් R කිව්වේ කවුද පුතේ? කියන්න පුළුවන් මෙයා මොන කෙනෙක්ද? හැකිලුණු බීජයක්. අන්න මෙන්න තියෙනවා F2 පරම්පරාව. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව. මෙයා රවුම් මෙයා රවුම් මෙයත් රවුම් එහෙනම් ළමයි හතර බීජ හතරක් හැදුනා නම් රවුම් බීජ හතරක් රවුම් බීජ තුනක් හැදෙනවා. හැකිලුණු බීජ හැදෙන්නේ කීයද? එකයි. එහෙනම් අනුපාතය 3ට 1යි. හරි. යමු දැන් ප්‍රශ්න වලට. මොකද අහලා තියෙන්නේ? ප්‍රවේණිගත වන ආකාරයේ රූප සටහනක් මගින් පෙන්නන්න. ඔච්චරයි. ඕන්න මේකට ඔයාලට තව එකක් ගන්න පුළුවන් මොන කොටුවද? වරක් කොටුව ගන්න පුළුවන්. මෙන්න මේක ඇඳලා තිබ්බනම් ලියලා තිබ්බනම් ලකුණු දෙනවා. මේක ඇඳලා තිබ්බනම් මේ විදිහට ලියලා තිබ්බනම් ලකුණු දෙනවා.
නැත්නම් ඕනනම් තව කෙනෙක්ට පුළුවන් මේකට පනත් කොටුවක් අදින්න. පනත් කොටුව කොහොමද අදින්නේ? පනත් කොටුව අදින්නේ මෙන්න මෙහෙම. මෙතන අදින්නම්. අර අතන ඉඳ නැහනේ. ඒකෙත් පනත් කොටුව ඉස්සලා ගහගෙන ඉන්න ඕනේ. මෙන්න මෙහෙම. මේකේ තුනක් පෙන්වන්න ඕනේ. පනත් කොටුවක්. එතකොට මේකේ ඉන්න පුළුවන් එක බීජයක් තමයි කැපිටල් R අනිත් බීජය කැපිටල් R. එතකොට මෙයාගෙන් හැදෙන්න පුළුවන් එක්කෙනෙක් ජන්මානුවක් R අනිත් කෙනා සිම්පල් R. මෙයා කැපිටල් R. මෙයාගෙනුත් හැදෙන්න පුළුවන් ජන්මානුවක් එකක් කැපිටල් R අනිත් කෙනා සිම්පල් R. එතකොට මේ දෙන්නා එකතු වුණොත් හැදෙන්න පුළුවන් කැපිටල් R. මෙයයි එකතු වුණොත් කැපිටල් R සිම්පල් R. මෙයයි එකතු වුණොත් කැපිටල් R සිම්පල් R. මෙයයි එකතු වුණොත් සිම්පල් R. ඕකට තමයි පනත් කොටුව කියලා කියන්නේ. මේ ටික ලියලා තිබ්බනම් කිරිම ලකුණු තුනක් හම්බ වෙනවා. එතකොට දැන් මේකේ අපිට කියන්න පුළුවන් R ප්‍රමුඛ සිම්පල් R නිලින කියලා. එච්චරයි. ඕකට තමයි පනත් කොටුව කියලා කියන්නේ. ඔය විදි දෙකෙන්ම පුළුවන් ඈ. කැමති විදිහට තෝරගන්න. මට නම් ඉතින් මේ අර තේරුමත් එක්ක යන හින්දා මේක ලේසි පනත් කොටුවට වඩා. යමු ඊළඟ එකට. ඉහත මුහුමේ F2 පරම්පරාවේ ලැබෙන දුහිතෘ ජීවීන්ගේ ප්‍රවේණි දර්ශය සහ ඒවට අනුරූප රූපානුදර්ශය ලියන්න. දුහිතෘ කියන්නේ මේ F2 පරම්පරාවේ පැටව්. අම්මලා තාත්තලා මේ පැටව්. එයාලා හැදෙන ජීවීන්ගේ ප්‍රවේණි දර්ශය හා ඒවට අනුරූප රූපානුදර්ශය. පුතේ ප්‍රවේණි දර්ශය මේ තියෙන්නේ ජන්මානු පෙන්නන අර කැපිටල් ඉංග්‍රීසි හා සිම්පල් ඉංග්‍රීසි අපල වලින් පෙන්නන්නේ. ඒකට තමයි ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ. රූපානුදර්ශය කියලා කියන්නේ. එයාගේ ස්වභාවය, ලක්ෂණය මොකද්ද? රවුන්ඩ් බීජයක්ද? හැකිලුණු බීජයක්ද කියන එක. එහෙනම් අපිට ලියන්න පුළුවන් F2 පරම්පරාවේ ඉන්න අය කොහොම වෙන්න පුළුවන්ද? ආකාර දෙකයි දෙන්නේ. එක්ක රවුන්ඩ් නැත්නම් හැකිලුණු. එහෙනම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකම ලිව්වත් හරි. මේ උත්තරේ. නම් මම උත්තරේ විදිහට ලියනවා. අටේ රෝම ඉලක්කම් 3 B කියලා. B එකට ලියන්න පුළුවන් කොහොමද? B මේ සිම්පල් B. ලියන්න පුළුවන් උත්තරේ මෙන්න මෙහෙම. කැපිටල් R cos කැපිටල් R සිම්පල් R මොන බීජද? රවුම් බීජ සිම්පල් R හැකි ලුණු බීජ. ඒකට අර F2 පරම්පරාවේ තියෙන මේ ටික විතරයිනේ. ඒකට මෙන්න ප්‍රවේණි දර්ශ. මේ තියෙන ප්‍රවේණි දර්ශ. මේ තියෙන මොන දර්ශද? රූපාණු දර්ශ. ඕක තමයි ඔය අහලා තිබ්බේ. ආවුරු හරි කෙනෙක් මෙහෙම ලියලා තිබ්බත් හරි. ප්‍රවේණි දර්ශ. ඒක මෙහෙම ලියලා තිබ්බනම් කැපිටල් R සිම්පල් R ඊට පස්සේ රූපාණු දර්ශ කියලා. අර අපි අර ඉස්සරලා ලිව්වේ. රූපාණු දර්ශ කියලා මේකට අදාළව මේ ඉන්නේ රවුම් බීජ. මේ ඉන්නේ රවුම් බීජ. මේ ඉන්නේ රවුම් බීජ. මේ ඉන්නේ කවුද? හැකි ලුණු බීජ. කොහොම ලියලා තිබ්බනම් ඒකයි හරි. හරියම අපි ඊළඟ ප්‍රශ්නෙට. ඉහත සඳහන් පරිදි ආවේනික ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීම සඳහා සෑම ජීවියෙකුටම පොදු වේලු. ඒ අනුව ලේ නෑයින් අතර විවාහ සිදු නොකිරීම වැදගත් වන කෙටියෙන් පැහැදිලි කරන්න කියන්නේ. එයි මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වන ලේ නෑයින් අතර විවාහ සිදු කරගන්නේ නැත්තේ ඇයි? ඒ වැදගත්කම මොකක්ද කියලා අහනවා. පුතේ ලේ නෑයින් අතර ඔය විවාහයක් සිදු වුණොත් එන්නේ අර විදියට ස්වාධීනව ජන්මානු සෑදෙනවනේ වියුක්ත වෙලා. කොහොම ස්වාධීනව ජන්මානු වියුක්ත වෙලා එද්දී එයාලගේ තියෙනවා නම් මොකක් හරි ආවේනික රෝගයක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක්. අන්නේ රෝග හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඒ මොකද එහෙම ලක්ෂණ තියෙන අය ඉන්නවා. ඒ නෑයෝනේ. ඒකට එයාලගේම ඒ අර තම ජන්මානුනේ යන්නේ. කියන්නේ එකම DNA අනුනේ යන්නේ. ඒකට එයාලගේ ඒ ලක්ෂණ ඉස්මතු රෝග ලක්ෂණ ඉස්මතු වීමේ වැඩි. තේරුණාද මම කියන එක? එතකොට මේ නිලීන ලක්ෂණ තියෙනවා නම් නිලීන ප්‍රමුඛ ලක්ෂණ වල නිලීන ලක්ෂණ ඉස්සරහට යන එක වැඩි. ඉස්මතු වෙන එක වැඩි. ඔන්න ඔය හේතුව හින්දා තමයි ලේ නෑයින් අතර විවාහ අඩුවෙන් සිදු කරගන්නේ. තේරුණාද? එතකොට ඔය ලේ නෑයින් අතර විවාහ වැඩියෙන් සිදු වුණා ඔය කුරුණෑගල ප්‍රදේශයේ. එතකොට ඔය ඒ කාලේදී ආවා ලේ නෑයින් අතර විවාහ නතර කරා. මොකද්ද ඔය තැලිසීමියාව එහෙම. ඔය තැලිසීමියාව එහෙම බහුල වෙන්න හේතුවක්. තැලිසීමියා රෝගය කියන්නේ එයාගේ අර හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානීය විකෘතිය. හිමොග්ලොබින් කියනවා දන්නා රතුරු ද්‍රාවණ වල ඔක්සිජන් ගෙනියන අණුව. එතකොට එයා විකෘතිය. ප්‍රධාන විදිහට මෙයාට මෙහෙම කෙනෙක්ට වෙන්නේ නීරක්තිය. එනේ ලේ අර නීරක්තිය වෙනවා කියලා කියන්නේ. ඉතින් එහෙම අය තැලිසීමියා රෝග කාරකයන් කියලා කියනවා. ඉතින් මේ ඒවා දරුණු රෝග. ලේ එහෙම මාරු කරන්න ඕනේ ඒවා මම කතා කරන්නත් කැමති නෑ දේවල්. ඉතින් මේ ඔයාලා හොයලා බලන්න. පේපර් එකේ ඉන්නේ දැන්. ඉතින් මේ ඒ ලේ නෑයින් අතර විවාහ වැඩිපුර සිදුවීමෙන් තමයි ඔය තැලිසීමියා වගේ අර ආවේනික රෝග ඉස්මතු වෙන්න ගත්තා කියලා කියන්නේ. ඒකට දැන් මෙතන හැටියට අපිට උත්තරේ ලියන්න පුළුවන්. ඇයි මේ ලේ නෑයින් අතර විවාහ සිදු කරන්නේ නැත්තේ? හේතුව තමයි කියන්න මෙන්න මෙහෙම. ආවේනික රෝග ඉස්මතු වීමේ ප්‍රවණතාවය වැඩි නිසා. ආවේනික
රෝග ඉස්මතු වීමේ ප්‍රවණතාව වැඩි නිසා. ඒ නිසා ලේ නෑයන් අතර දැන් ඔයාලගේ සම්බන්ධතාවයක් තියෙනවා නම් වහාම ඒක නවත්ත ගන්න. එන ඥාතින් අතර හිම ඕනේ නැහැ ඉතින් නේද? ඥාති. හරි. ඒ වැඩක් නෑ අපි යමු කතාවට. අපේ ප්‍රශ්නෙට. B කොටස. නිවසක භාවිතා කරන විද්‍යුත් උපකරණ කිහිපයක් පහත දී ඇත. රූපවාහිනී ප්‍රතිදීප්ත පහන ඒ කියන්නේ මොනවද ටියුබ් ලයිට් කියන එක ශුද්ධ තරංග උඳුන ඒ කියන්නේ අර මයික්‍රෝවේව් අවන් කියන එක ඊට පස්සේ ගිල්ලුම් තාපකය කියන්නේ හීටරය තාපන පළකය ඊට පස්සේ අර හොට් ප්ලේට් එක කියන්නේ විදුලි ස්ත්‍රීකය අයන් එක හරි එහෙට තමයි සමහර උපකරණ භාවිතයේදී අනිවාර්යයෙන්ම තුන් කූරු පේනු භාවිතා කළ යුතුය ඒ කියන්නේ සමහර ඒවාට තුන් කූරු පේනු ඒ කියන්නේ අර එර්ත් වයර් එකත් සහිත පේනු ගන්නවනේ එතකොට මෙම උපකරණ අතරින් තුන් කූරු පේනුවක් භාවිතා කළ යුතු උපකරණයක් ඒ තුන්කුරු පේනු භාවිතා කරන්නේ අර හදිස්සි විදුලි කාන්දු වීමකදී ඒ විදුලිය මොනව කරලා දාන්නද? භූගත කරලා දාන්න. ඒ හදිස්සි විදුලි කාන්දුව නිසා ඒ ඇති වෙන්න පුළුවන් උපද්‍රවය වළක්ව ගන්න. ඒ කියන්නේ කරන්ට් එකක් වැඩි වීම වෙන්න පුළුවන් නැත්නම් ඒ උපකරණයේ පිච්චීම වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි මේ ඒ වැඩිපුර කාන්දු වෙන විදුලිය කොහාට යවන්නේ භූගත කරන්නේ. ඒක තමයි ඔය තුන්කුරු පේනුවේ කාර්යය. ඒතර එර්ත් වයර් එකේ කාර්යය ඕක. සමහර ඒ වගේ දෙකුරු පේනු වල දැකලා තියෙනවනේ. ඒකේ තියෙන්නේ ලයිව් එකයි නියුට්‍රල් එකයි විතරයි. අරක එහෙම නේ තුන්කුරු පේන්නේ එර්ත් එකකුත් තියෙනවා. ඒතකොට අර විදුලි කාන්දු වීමකදී ඒක සම්පූර්ණයෙන්ම භූගත කරලා දානවා. දැන් අපෙන් අහන්නේ මෙතන තියෙන අයගෙන් කවුද එහෙම භාවිතා කරන්න තුන්කුරු පේනුවක් විදිහට ගන්න පුළුවන් කෙනා. අපිට කියන්න පුළුවන් රූපවාහිනිය නෑ ප්‍රතිදීප්ත පහන නෑ. සුදු අවන් එකට භාවිතා කරන්න ඕන. ඊට පස්සේ ගෙල්ලුම් තාපකේ වෙන්න පුළුවන්. තාපන පළකය වෙන්න පුළුවන්. විදුලි ස්ත්‍රීකය වෙන්න පුළුවන්. ඔය කට්ටියටම තුන්කුරු පේනු භාවිතා කරන්න පුළුවන්. ඒතර මම හතරක් කිව්වා ශුද්ධ තරංග උතුර ගෙල්ලුම් තාපකේ තාපන පළකය හා විදුලි ස්ත්‍රීකය. හේතුව ඇයි මේවට භාවිතා කරන්නේ? මෙයාලගේ පාවිච්චි කරන විදුලිය කරන්ට් එක ප්‍රමාණය වැඩි. මෙයාලගේ ක්ෂමතාවය වැඩි. අනිත් ඒවාට සාපේක්ෂව. නිසා මෙයාලගේ අනිවාර්යෙන් ගන්නවා. හරි. ඔබ ඉහත සඳහන් කළ උපකරණ අතරින් තුන්කුරු පේනුවක් භාවිතා කිරීමේ වැදගත්කම කුමක්ද? අන්න මම කිව්වා විදුලි කාන්දුවක් සිදු වෙලා සිදුවන අනතුර මොනවා කරගන්නද? වළක්ව ගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් විදුලි ආන්දු වීමක් සිදුවී ආන්දු වීමකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යමු රෝම ඉලක්කම් 2 රූපවාහිනිය ක්‍රියාත්මක වීමේදී විද්‍යුත් ශක්තිය පරිවර්තනය වන ශක්තිය ආකාරයක් ලියන්න. පුතේ මෙතන වෙන්නේ එක්ක ලියන්න පුළුවන් විද්‍යුත් ශක්තිය කවුරු බවට පත් වෙන්න පුළුවන්ද? ආලෝක ශක්තිය. අපිට පේනවනේ ආලෝක ශක්තිය බවට පත් වෙන්න පුළුවන්. තව විද්‍යුත් ශක්තිය පත් වෙන්න පුළුවන් කවුරු බවටද? ධ්වනි ශක්තිය බවට. එයි හඬකුත් නිකුත් වෙනවනේ රූපවාහිනිය. තව මොනවද වෙන්න පුළුවන්? තාප ශක්තිය වෙන්න බෑද? ටීවී එකටත් වෙන්නේ නැද්ද? එහෙනම් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙන්නත් පුළුවන්. ඔය ඇති ආලෝකය ධ්වනිය තාපය. ඔය ඕකෙන් මොකක් හරි එකක් තමයි ලියන්න ඕනේ. රූපවාහිනිය ක්‍රියාත්මක කරන්නේ දුරස්ථ පාලකයකිනි. ඒ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් කියලා කියන්නේ. දුරස්ථ පාලකයක් රූපවාහිනියට අදාළ සංඥාය වෙන්නේ කුමන තරංග ලෙසටද කියලා අහනවා. මොකද්ද මේ අර දුරස්ථ පාලකයේ තියෙන තරංගාකාරය? අපි තරංග පාඩමේ ඉගෙන ගත්තා. ඒකද දන්නේ නැහැ නේ. තරංග පාඩම අපි කතා කරානේ. තරංග පාඩමේ තිබ්බ තරංගාකාර දෙකක්. එකක් තමයි යාන්ත්‍රික තරංග අනිත් එක විද්‍යුත් චුම්බක තරංග කියලා. ඒකෝ ඔය අහන්නේ මේකෙන් යාන්ත්‍රික තරංග වර්ග දෙකයි. මොනවද යාන්ත්‍රික තරංග වර්ග දෙක? කියන්න දැන් යාන්ත්‍රික තරංග වර්ග දෙක අන්වායාම තරංගයි තීරයක් තරංග. එතකොට ඒවට ওই ජල තරංග අන්වායාම නම් අපි ගත්ත ධ්වනි තරංග. ඒතකොට තීරයක් තරංග වලට ගත්ත අපි මොන තරංගද? ජල තරංග වගේ දේවල්. හරි. එතකොට විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ අර විද්‍යුත් ක්ෂේත්‍රයකයි චුම්බක ක්ෂේත්‍රයකයි එකිනෙකට ලම්බකව දෝලණය වෙමින් ශක්තිය සම්ප්‍රේෂණය කරන තරංග වලට. ඒතකොට විද්‍යුත් චුම්බක වර්ණාවලියක් තිබ්බා. ඒ වර්ණාවලියේ ඉස්සරලාම හිටියේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය පොලිමට කියන්න ගියොත් කොහොමද හිටියේ? ඉස්සරලාම හිටියා ගුවන් විදුලි තරංග ඊට පස්සේ මයික්‍රෝ නැත්තම් අපි ඒකට කියනවා ශුද්ධ තරංග ඊට පස්සේ අදෝරක්ත ඊට පස්සේ තිබ්බ මොනවද දෘශ්‍ය ආලෝකය ඔය අදෝරක්ත කියන කෙනා තමයි කාට භාවිතා කරන්නේද ඔය අපි කියන මොනවද අදෝරක්ත මොනවද භාවිතා කරන්නේ අර දුරස්ත පාලක වලට ඊට පස්සේ දෘශ්‍ය ආලෝකය අපිට පේන්න තියෙන ආලෝකය මම කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඊට පස්සේ පාරජම්බුල කිරණ ඊට පස්සේ එක්ස් කිරණ ඊට පස්සේ ගමා කිරණ ඔය කිරණ ටිකනේ තිබ්බේ හරි දැන් මම ආයෙ කියන ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්බක වර්ණාවලිය මම මේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට කියවන්නේ නැහැ අඩු එකේ ඉඳලා වැඩි එකට පළවෙනියටම තිබ්බා ගුවන් විදුලි තරංග ඊට පස්සේ තියෙනවා ශුද්ධ තරංග ඊට පස්සේ අදෝරක්ත ඊට පස්සේ දෘශ්‍යාලෝකය ඊට පස්සේ පාරජම්බුල ඊට පස්සේ එක්ස් කිරණ ඊළඟට යමා කිරණ ඒ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය දැන් මේකෙන් රූපවාහිනියට ඔය රිමෝට් එකට ගන්නේ මොන කිරණද කිරණේ නම දන්නවද මම කිව්වා මොන කිරණේද අදෝරක්ත කිරණ විදියට කවුරු හරි කෙනෙක් මේකට විද්‍යුත් චුම්බක තරංග කියලා ලියලා තිබ්බත් හරි දෙන්න කියලා තියෙනවා අදෝරක්ත කිරණ
නම් විද්‍යුත් චුම්බක තරංග. ඔබ එහි සඳහන් කළ තරංග වර්ගයේ ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ අදෝරක්ත කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයේ ලක්ෂණ දෙකක්. විද්‍යුත් චුම්බක තරංග වලට මම කියලා තියෙනවා පළවෙනි ලක්ෂණය තමයි චලනය වෙන්න. ඒ කියන්නේ සම්ප්‍රේෂණය වෙන්න මෙයාලට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. හැබැයි යාන්ත්‍රික තරංග එහෙම නැහැ. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ. දැන් අපි තීරයක් තරංග ඔය කතන ජල තරංග. ඒතොර යාන්ත්‍රික තරංග වලට එහෙම බෑ. අනිවාර්යයෙන්ම මාධ්‍යයක් ඕනේ. ඊළඟට රික්තයේදී මෙයාගේ මේ විද්‍යුත් චුම්බක තරංග වල වේගය කීයද කියලා අහුවොත් රික්තයේදී වේගය ගන්නවා. විද්‍යුත් චුම්බක තරංග වල වේගය දෘශ්‍යාලෝකයේ වේගයම තමයි. 3 ගුණ කිරීම 18යි ms ඍණ 1. තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා. ඊළඟට මේ තීරයක් තරංග මේ තරංග විද්‍යුත් චුම්බක තරංග හැම වෙලේම මොන තරංගද ළමයි? තීරයක් තරංග. තීරයක් තරංග. මෙන්න මෙහෙම තමයි යන්නේ. මෙහෙම යන්නේ තීරයක් තරංග. අන්නායම තරංග මෙහෙම යන්නේ. ඉස්සරහට යන්නේ. චලනය වෙන දිශ චලනය වෙන්නේ මෙහාට නම් තරංගය යන්නේ ඉස්සරහට. මේකේ අංශු චලනය වෙන්නේ ලම්බකව තරංගය යන්නේ මෙහෙම ඉස්සරහට. ඒකයි තීරයක් තරංග කියලා කියන්නේ. තව ඒ වගේ මොනවද මේ බාහිර විද්‍යුත් හරි චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිරින් විදුලිය හරි චුම්බක ක්ෂේත්‍රයක් විද්‍යුත් හරි චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බා කියලා මේ තරංගය වෙනස් වෙනවද? නැහැ. බාහිර විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැත. ලක්ෂණ දෙකයි ලියන්නේ මම ලක්ෂණ හතරක් කියලා දුන්නා. යමු අපි ඊළඟ කොටසට. හතරවෙනි කොටස දැන් තියෙන්නේ ඉහත සඳහන් උපකරණ වලින් කිහිපයක ක්ෂමතාව පහත වගේ දක්වා ඇත. රූපවාහිනී ප්‍රතිදීප්තමාන සුදු තරංග මුදුන විදුලි ස්ත්‍රීකය. මෙන්න ක්ෂමතාව දීලා තියෙනවා. ක්ෂමතාව වැඩි කාගේද? අවන් එකේ වැඩි, විදුලි ස්ත්‍රීකයේ වැඩි, අනිත් දෙන්නගේ නම් අඩුයි ක්ෂමතාව. මේ ක්ෂමතාවයේ වොට් වලිනුත් කියන තව එකකයක් තියෙනවා තප්පරයට ජූල්. ඒ කියන්නේ මොකද්ද මේ ක්ෂමතාවය කියන එකේ අදහස? මෙයා තප්පරයකට පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. රූපවාහිනිය නම් තප්පරයකට ජූල් 125ක් ගන්නවා. ටියුබ් ලයිට් එක නම් තප්පරයට ජූල් 18ක් ගන්නවා. සුද්ධ අවන් එක නම් තප්පරයට ජූල් 1500ක් ගන්නවා. ඒ කියන්නේ ගන්න ජූල් ශක්තිය වැඩි කවුද? අවන් එකයි විදුලි ස්ත්‍රීකයයි. තේන්න මේක තේරෙන දෙයක්. ඔබ වැඩි හිතන්න එපා. එක්තරා දිනයක මෙම උපකරණ හතරම පැය 1යි මිනිත්තු 1යි 30 මිනිත්තු 30ක කාලයක් ක්‍රියාත්මක කරලා තිබුණේ. මේ උපකරණ හතරම පැයයි මිනිත්තු 30ක් ක්‍රියාත්මක කරලා තිබ්බලු ගෙදරක. ක්‍රියාත්මක කරන තිබූ කාලය තුළදී වැය කළ විද්‍යුත් ශක්ති ප්‍රමාණය ආරෝහණය වන පිළිවෙලට ABCD පෙළ ගසන්න ගණනය කිරීමක් අපේක්ෂා නොකරේ කියලා තියෙනවා වරහන් ඇතුලේ. මොකද මේ අහන්නේ? මෙයාලගේ විද්‍යුත් ශක්තිය, ඒ කියන්නේ පරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය ආරෝහණය වන පිළිවෙල. ආරෝහණය කියන්නේ මොකද පුතේ? ආරෝහණය කියලා කියන්නේ ගන්න විද්‍යුත් ශක්තිය ආරෝහණ අඩු එකේ ඉඳලා වැඩි එකට ලියන්න කියලා. කවුද අඩුවෙන්ම විද්‍යුත් ශක්තියක් ගන්නෙ? B. ඊට පස්සේ එයාට වඩා ටිකක් වැඩියෙන් ගන්නවා A. එයාට වැඩියෙන් ගන්නවා D. එයාට වැඩියෙන් කවුද ගන්නෙ? C. ආරෝහණය වන පිළිවෙල අහන්නේ. එහෙනම් අඩු එකේ ඉඳලා වැඩි එකට. වැඩි වෙන පිළිවෙල ඔය අහන්නේ. ඉතින් කියන්න බෑද ගන්න විද්‍යුත් ශක්තිය වැඩි වෙන පිළිවෙල? පුළුවන්. එම කාලය තුලදී ඒ මගින් වැය වූ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. අන්න දැන් ගණනය කිරීමක් තියෙනවා. ඒ කියන්නේ කවුද? රූපවාහිනිය. රූපවාහිනිය පැය මිනිත්තු 30ක් පාවිච්චි කරා නම් එයාගෙන් වැය වෙන විද්‍යුත් ශක්තිය කොච්චරද කියලා අහන්නේ. හරි. එහෙනම් අපි යනවා මෙතෙන්ට ප්‍රශ්න අංක 8 රෝම ඉලක්කම් 4 B කොටසේ රෝම ඉලක්කම් 4 සිම්පල් B. ටියුබ් මේක 125යි තප්පරයට ජූල් කියලා කියනවා. මොකද්ද මේ වොට් ක්ෂමතාවය? රූපවාහිනියනේ. ඒ උපකරණයේ ක්ෂමතාවය මෙච්චරයි. මෙයා පැය කීයක් පාවිච්චි කරනවලුද? පැයයි 1 hour 30 minutes. ඒ කියන්නේ පැයයි මිනිත්තු 30ක් පාවිච්චි කරද්දී ගන්න ශක්ති ප්‍රමාණය. තප්පරයක් ගත්තොත් මේ බලන්න මේකේ තියෙන ක්ෂමතාවය කියන එකේ තප්පරයක් ගත්තොත් ශක්තිය කොච්චරක් ගන්නවද එයා? තප්පරයකදී ගන්න ශක්තිය කීයද? 125යි ජූල්. ඒ තප්පරයකදී. අපෙන් අහන්නේ තප්පරයකදීද? නෑ. පැයකදී මිනිත්තු කීයද? 30ක්. ඒ කියන්නේ මිනිත්තු නම් කීයද පුතේ? මිනිත්තු 90ක්. මිනිත්තු 90කදී ගන්න ප්‍රමාණය තමයි. මට කියන්න. දැන් මේ තප්පරයකදී එහෙනම් මේක විනාඩියකදී, මිනිත්තුවකදී. මිනිත්තුවකදී ගන්න ශක්තිය ගන්න කොහොමද කරන්නේ? ගන්න ශක්තිය බලන්න මේ 125 කියෙන් ගුණ කරන්න ඕනේද? තප්පරයට මිනිත්තුවට තප්පර 60 හින්දා මම 60න් ගුණ කරනවා. ඒ මිනිත්තුව. දැන් මිනිත්තු කීයද මෙතන තියෙන්නේ? 90ක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මිනිත්තු 90කදී ගන්න ශක්තිය. එහෙනම් එක මිනිත්තුවකදී මෙච්චරයි නම් මේක ගුණ කරන්න ඕනේ මිනිත්තු කීයද? 90. ඔන්න අපිට ආවා පැයයි මිනිත්තු 30කදී ගන්න ශක්තිය. එහෙනම් කීයද ඒක? මේක දුර කරපුවාම එන උත්තරේ අපිට ලියන්න පුළුවන් 0.2යි +125 6ක් තියෙනවා 600යි 850යි. එතනිනුත් බිඳුවක් එනවා. ඊට පස්සේ 75 වරක් 9 9 වරක් 5 45යි 4යි 9 වරක් 7 එනවා 45යි 7 වරක් 9 63යි 4යි
3යි 4යි කියයිද පුතේ 64. 75යි. මෙන්න ජූල් එනවා 6,75,000. කිලෝ ජූල් වලින් ඔක තියමු නේද? කිලෝ ජූල් වලින් තිබ්බොත් 1000න් බෙදන්න එපා. එහෙනම් 675යි කිලෝ ජූල්. ඔන්න විද්‍යුත් ශක්තියත් ගණනය කරා. පැහැදිලි? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු මෙහෙමම.